Hello students, the power of a vision. දර්ශනයක බලය. අද අපි කතා කරන්න යන්නේ දර්ශනයක බලය ගැන. The power of a vision. How powerful a vision is. දර්ශනයක් විෂන් එකක් කොයිතරම් බලවත්ද? How needful a vision is. විෂන් එකක් කොච්චර අත්‍යවශ්‍යද? විෂන් එකක් අපිට ගොඩාක් ඕන අත්‍යවශ්‍යයි අපේ ආහාර වේලක් වගේ. It's like a meal and it's like a body part of our body. අපේ ශරීරේ body part එකක් වගේ. ශරීරයේ කොටසක් වගේ අත්‍යවශ්‍යයි. හොඳයි? When people retire from their jobs, මිනිස්සු ඒගොල්ලන්ගේ jobs වලින් retire වෙද්දි විශ්‍රාම ගද්දි ඒගොල්ලන්ට දෙයක් කරන්න නැත්තම් ඒගොල්ලෝ මිය යනවා. When people retire from their jobs, they pass away. ඒගොල්ලෝ මිය යනවා. මොකද දර්ශනයක් නැතුව යනවා. දර්ශනයක් නැති වෙලා ගියාම මිනිස්සෙක්ට ජීවයක් නැහැ. When the husband passed away, the wife also passed away. Husband මැරලා ගියාම wife උත් මැරලා ගියා. A few days later, දවස් ගන්නකට පසු. ඇයි? දැන් wife-ට බලාපොරොත්තුවක් නැහැ. දර්ශනයක් නැහැ. දර්ශනයක් නැති වුනහම මිනිසෙට ජීවයක් නැහැ. So, a vision gives life. දර්ශනයක් ජීවය ලබා දෙනවා අපිට. ඔයාව ජීවත් කරවනවා. බලාපොරොත්තුව ඔයාව ජීවත් කරවනවා. Let me start future arrangements with this. Future arrangements කියන lesson එක මම මේකත් එක්ක පටන් ගන්නවා. I hope you will enjoy this lesson well. මම විශ්වාස කරනවා මේ lesson එක හොඳට enjoy කරයි කියලා. I'm coming home tomorrow. මම හෙට ගෙදර එනවා. present continuous tense එක ඔයගොල්ලෝ දන්නව නේද? I am coming home. මම ගෙදර එන ගමන් ඉන්නේ. present participle form එක පාවිච්චි වෙනවා. come, came, come, coming. ing එන්නේ. present participle form එක පාවිච්චි වෙනවා. wow. හැබැයි sentence එකේ අගට අපි මෙතන පාවිච්චි කරනවා future related word එකක්. tomorrow, this evening, this morning, tonight පාවිච්චි කරනවා. ඒක තමයි වෙනස. I am coming home කියලා කිව්වොත් මම ගෙදර එන ගමන්. හැබැයි I am coming home tomorrow අගට ආවොත් දැන් එන ගමන් නෙමේ. අනාගතේ තියෙන සැලසුමක් කියන්නේ. ඒක තමයි වෙනස. මම කැමති ing form එකේ තේරුම් ටිකක් කතා කරන්න. හරිද? I am swimming in the swimming pool. ඒ කියන්නේ ඒක ක්‍රියාපදයක්. හොඳේ? හරිද? Swimming is funny. පිහිනීම විනෝදජනකයි. ඒක ක්‍රියාපදයක්ද? නැහැ. ඒක මොකක්ද? පිහිනීම විනෝදජනකයි. I am swimming එක ක්‍රියාපදයක්. මම පිහිනමින් ඉන්නවා. Swimming is funny. පිහිනීම විනෝදජනකයි. Swimming pool ඒක නාමපදයක්ද ක්‍රියාපදයක්ද? ඒක මොකුත් නෙමෙයි. නාම විශේෂණයක්. Hello students, it's an adjective. ඒක නාම විශේෂණයක්. Wow, it's an adjective. ඔන්න තව එකකට මම යනවා. දැන් තේරුම් තුනක් කතා කරා present participle form එකේ. ඒ කියන්නේ ing එකේ I am swimming, swimming is funny, swimming pool එක I am swimming tomorrow. හෙට මම පීනනවා. holiday එකක් කියන්නකො හෙට. හෙට මම පීනනවා කියලා කියනවා. wow. දැන් අපි example සරහා යන්න යනවා. හොඳයි? I'm coming home tomorrow. මම හෙට ගෙදර එනවා. My father is coming home tomorrow. මගේ තාත්තා හෙට ගෙදර එනවා. I'm washing my car this evening. අද හවසට මම my car එක හොදනවා. හරිද? එතකොට අපිට මේකේ questions ඇහුවා ඇකි. Are you meeting me today? අද මාව හම්බෙනවද? today කියන්නේ තව ඉස්සරහට දවස තියෙනවා. හරිද? Are you calling me today? Yes, I'm calling you today. Negative එකක් දුන්න හැකි. No, I'm not calling you today.
Are you buying this car today itself? අදම මේ කාය ගන්නවද? බයගෙන් අහනවා මිලදී ගන්න කෙනාගෙන්. Yes, I'm buying this car. Today itself. අද මම මේ කාය ගන්නවා. No, I'm not buying this car. Today itself. අද මම කාය ගන්නෙ නැහැ. I hope you enjoyed this lesson. Future arrangements. Have a vision. දර්ශනයක් තියාගන්න. It gives you life. ඒක වාට ජීවිතය ලබා දෙනවා. Thank you.